හොඳයි පුතේ. අපි දැන් කරන්න යන්නේ HTML headings ගැන ඉගෙන ගන්න. headings කියන්නේ මාතෘකා පාඨ. HTML වල headings වර්ග 6ක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ headings හැම එකම පටන් ගන්නෙ H කියන tag එක හරහා. බලමු නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි HTML tag එක open කරලා HTML එක close කරගත්තා. මේ දෙක ඇතුලේ තමයි ඉතිරි සියලුම tags අපි insert කරන්නේ. head එක ඇතුලේ title එක මම දෙන්න යන්නේ. මම දෙන title එක HTML headings කියලා. title tag එක close කරගත්තා. ඊට පස්සේ head එකත් මම close කරනවා. ඊට පස්සේ body open වෙනවා. body tag එක මම ඔන්න close කරගත්තා. මේ body කොටස තුල තමයි වෙබ් පිටු තුල දර්ශනයට අවශ්‍ය කරන දේවල් ටික අපි type කරන්නේ. මම දැන් මෙතන ගන්නවා h1 කියලා tag එකක්. එතන දෙන්නම් I am header 1. h1 ව close කරා. ඊට පස්සේ දෙනවා h2 I am header 2. h2 ව close කරා. මේ විදිහට h1 ඉඳන් h6 වෙනකම් මම 6ක් දෙන්න දැන් යන්නේ. h3 h4 close කරනවා h4 ව h5 අපි close කරනවා h5 වත් h6 ඔන්න h6 වත් close කරා. හරි. ඔච්චරයි. මේක අපි save කරමු. මම save කරනවා දරුවෝ මේක HTML headings කියලා .htm කියන extension එකෙන්. මම මෙයා minimize කරලා යනවා මගේ අදාළ වෙබ් පිටු තියෙන folder එකට. මෙන්න HTML headings කියන කෙනා ආවා. මම ඒක open කරනවා. මෙන්න ඔබට පේනවද headings ටික බොහොම ලස්සනට h1 එක විශාලයි h6 එක ඉතාමත් කුඩායි. මේ විදිහට HTML headings 6ක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. මතක තියාගන්න HTML headings තද කළු පාටින් වම් පැත්තට කෙල්ල වෙලා left align වෙලා තමයි නිර්මාණය වෙන්නේ. ඔබට මේකේ text ටික බලා ගන්න පුළුවන්. right click කරලා view page source click කරගත්තොත්. එහෙනම් කරලා බලන්න වෙබ් පිටුව වැඩ කරනවද කියලා.